අයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. මම අද ඔයාලට ඉලක්කම් ගැන තමයි කියලා දෙන්න යන්නේ. නුමෙරාලි කියලා කියන්නේ ඉතාලි භාෂාවෙන් ඉලක්කම් වලට. අපි ඉක්මනින් බලමු. මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. uno කියලා කියන්නේ 1 1 due කියලා කියන්නේ 2 uno due tre කියලා කියන්නේ 3 quattro කියලා කියන්නේ 4 cinque කියලා කියන්නේ 5 6ට අපි කියන්නේ sei කියලා කියන්නේ 6 sette කියලා කියන්නේ 7ට otto කියලා කියන්නේ 8ට nove කියලා කියන්නේ 9ට dieci කියලා කියන්නේ 10ට අපි බලමු දැන් 11 12 13 ඒ ටික කොහොමද කියන්නේ කියලා undici කියලා කියන්නේ 11 dodici කියලා කියන්නේ 12 tredici කියන්නේ 13 quattrodici 14 quindici කියලා කියන්නේ 15 16ට අපි කොහොමද කියන්නේ 16ට කියනවා sedici 16 17 කියලා කියන්නේ 17ට 18 කියන්නේ 18 19ට කියන්නේ 19 19 20 කියලා කියන්නේ 20ට ඊට පස්සේ තමයි චුටක් අමාරු එකක් තියෙන අපි බලමු 20ට අපි කියන්නේ 20 කියලා කිව්වා එතකොට මෙන්න මේක බලන්න ඉස්සරහම අපි මේක බලමු මෙතන පේනවනේ 1 2 3 4 5 6 7 8 9 කියලා තමයි මේ 1 2 3 4 විදිහටම තමයි මේ 20ට එහා පැත්තෙන් තියෙන්නේ මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 කියලා. එතකොට මේක අපි ශබ්ද කරද්දී බලන්න ඉස්සෙල්ලාම මේ 21 21 වෙන්නේ එහෙම හැබැයි මෙතන 20 කියන අන්තිම අකුර I අකුරයි uno කියන u අකුරයි මේ දෙකම ස්වර කියන්නේ වවල් අකුරු. එතකොට මේ I u එකට දාන්නේ නැහැ. ඉස්සර වෙලාම තියෙන වචනේ I අකුර ලොප් වෙනවා කියන්නේ අයින් වෙනවා went uno. එතකොට මේ විදිහට ලියන්නේ went uno එකතු කරලා ලියද්දී ventuno කියලා තමයි 21 ශබ්ද වෙන්නේ. ventuno කියලා තමයි 21 ශබ්ද වෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. 20 plus uno එතකොටම මේ 21 අවසාන අකුරයි uno එකේ පළවෙනි අකුරයි ස්වර අකුරු දෙකක්, වවල් අකුරු දෙකක්. එතකොට පළවෙනි වචනේ වවල් අකුර අන්තිමට තියෙන වවල් අකුර අයින් වෙලා vent uno කියලා ලියද්දි ventuno කියලා තමයි ශබ්ද වෙන්නේ එක ළඟ ලියපුවාම. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒ වගේම 21 සහ 28 තමයි මේ හැම අංකයකම මේ විදියට එනවා. 28 කියන්නේ 8, 20 කියන්නේ 20. මෙතන I අකුර අයින් වුණාම 28. එතකොට 28 කියලා තමයි 28 ශබ්ද වෙන්නේ. අපි බලමු 20 ඉඳලා 30 වෙනකන් 21 22 22 22 23 23 24 24 25
25 26 26 27 27 28 මේ තියෙන 28 කියන්නේ 28 29 29 30ට කියන්නේ ත්‍රෙන්ත්‍ර කියලා 30ට කියන්නේ තෙන්ත්‍ර කියලා එතකොට 31ට අපි කොහොමද කියන්නේ? 31. ඒකත් එතකොට ඒ අකුරයි U අකුරයි ස්වර අකුරු දෙකක් වවල් අකුරු දෙකක්. එතකොට ඒ අකුර අයින් වුණාම 31. 31. 31 කියලා තමයි 31ට කියන්නේ. අන්න ඒ විදිහට තමයි ඊතුරු අකුරු ටික යන්නේ. ඔයාලා try කරලා බලන්න 30 ඉඳලා 40ට ලියන්න. 40ට කියන්නේ 40 40 40 50 cinquanta 60 60 70 70 70 70 80 80 80 ආයෙ බලමු 40 40 50 cinquanta 60 60 70 70 80 80 අපි 90ට කියන්නේ 90 90ට 90 100ට කියන්නේ 100 100ට කියන්නේ 100 එතකොට අපි 101ට කොහොමද කියන්නේ 101 මේකත් O අකුර U අකුර මේ O අකුර අයින් වෙලා 101 101 කියන්නේ 101ට මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා ඒ වගේම ඉස්සරහට අකුරු ලියාගෙන යන්න පුළුවන් අපි 200ට මොකද්ද කියන්නේ 200 200 තමයි 200ට කියන්නේ අපි 1000ට කියන්නේ ඉතාලි භාෂාවෙන් මිල්ලේ කියලා අපි 1000ට කියන්නේ ඉතාලි භාෂාවෙන් මිල්ලේ කියලා එතකොට අපි බලමු 2000ට කොහොමද ඉතාලි භාෂාවෙන් කියන්නේ මෙතන මේ ස්වර අකුරු නෙමෙයි දුවේ මිල්ලේ මේක ඉතාලි භාෂාවේ නීතියක් දුවේ ප්ලස් මිල්ලේ එකතු වෙලා දුවේ මිලා කියලා තමයි හැදෙන්නේ දුවේ මිලා 2000ට කියන්නේ දුවේ මීලා කියලා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.